කේරළ ආපු නැති අයට කේරළ කොයි වගේද කියලා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ කේරළ. අපි මේ ටැක්සි එක යන ගම. දැන් මේ පාලමකින් යන්නේ. කේරළ ලංකාව වගේ ගොඩක් ලොකු පළාතක්. දැන් ලංකාවේ මහවැලි ගඟ වගේ ගඟක් මේ තියෙන්නේ. ගඟේ නම මම කලින් බැලුවා. ඒක දමිල වගේ නමක් තියෙන්නේ. මෙහි කතා කරන්නේ මලයාලම් භාෂාව. මෙහි 3 wheel තියෙනවා, ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් තියෙනවා. Uber යන්න පුළුවන් ඉන්දියන් රුපියල් 600 ගණක් විතර. මේක ස්විෆ්ට් හන්දිය කියන හන්දිය. ඉතින් මෙහි ලංකාවේ වගේ කඩ තියෙනවා. ඒ හැටි කේරළවල මේක පෙට්‍රල් ගහන ස්ටේෂන් එකක්. මෙතනත් කවුරු හරි ගහලා දෙන කෙනෙක් ඉන්නවා නිල් පාට ඇඳුමක් ඇඳගෙන ලංකාවේ වගේ. පාර දෙපැත්තේ ටිකක් තියෙනවා ඒ කියන්නේ කුණු දාලා ඒ පැත්ත හැදෙන්න ඕනේ. හැබැයි මිනිස්සු පෙනුමෙන් ටිකක් ලංකාවේ වගේ. දැන් මං අහලා තියෙනවා ලංකාවට ආපු අය ආවේ මෙහෙන් කියලා. ඉතින් ඒක හිතා ගන්න පුළුවන් මෙහෙන් හෝ කොහොම හරි ලංකාවට ඉන්දියාවේ අය තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා පේනවා. ඉතින් මේ හැබැයි ගොඩක් අය දුකක තමයි ජීවත් වෙන්නේ. කියන්නේ එදිනෙදා පොඩි මුදලක් හම්බ කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ හම්බ කරගෙන ඉන්න දෙයින් කොහොම හරි මේගොල්ලෝ කොච්චර ලොකු ජනගහනයක් හිටියත් කොහොම හරි ජීවත් වෙනවා. ඉතින් ගොඩක් අය වෙනත් රටවල් වලට ගිහිල්ලා ජීවත් වෙනවා. ඉතින් හැමෝටම ඔය හී නැති ඒ ජීවිතවල මං උදේ ඉදි දැක්කා ලොකු චිත්‍රපටි පෝස්ටර් ගහලා තියෙන ලොකු බැනර්. ඒවා හරි විශාලයි. ලංකාවේ මං එච්චර ලොකුවට දැකලා නැහැ. දැන් මේ යන්නේ කෝච්චි පාරක් උඩින්. මෙහෙත් ඉතින් ගෙවල් හදලා තියෙන්නේ ලංකාවේ වගේ. ටිකක් හෝන් ගහනවා අඩුයි. නමුත් මුම්බායි මේ කියන්නේ ලංකාවට වඩා චුට්ටක් වැඩි. මුම්බායි පැත්තේ නම් හෝන් ගහනවා ගොඩක් වැඩි. ඒවට කියන්නේ මෙට්‍රෝ සිටිස් කියලා. ඔය උඩම පිළිම හදලා තියෙනවා. මෙහි ලංකාවේ බුදු පිළිම වෙනුවට මෙහි තියෙන්නේ සායි පිළිම. ඊට පස්සේ පල්ලි, ඊට පස්සේ ජූයිෂ් ආගමේ අයගේ පල්ලි, මුස්ලිම් පල්ලි, ඒ ඔක්කොම මෙහි තියෙනවා. ඔය ඇඩ්වල ඉන්න අයගෙත් මූණු එහෙම ගත්තාම ටිකක් ලංකාවේ වගේ තමයි. ඉතින් එහෙම තියෙනවා. ස්වර්ණාභරණ, ඊට පස්සේ ටාටා කම්පැනි ඒ වගේ මේවයි ශාඛා. ඊට පස්සේ මේක නම් මම හිතන්නේ විශාල ක්‍රීඩාංගණයක් වෙන්න ඇති. දැන් අපි මේ කේරළ ඉඳලා කඩම්කුඩි පැත්තට යන ගමන් කේරළ ෆෝර්ට් කියන්නේ කොටුවේ ඉඳලා කඩම්කුඩි තමයි අපි ඉන්නේ. මේ බලන්න මේ මැයි ගහ, මාර ගහ ලංකාවේ තියෙනවනේ. ඉතින් පෝල් ගස් තියෙනවා. මෙහි කෑමත් ලංකාවේ කෑම වලට සමානයි. මෙහි දැන් මම දැක්ක චිකන් දාලා පිට්ටු හදනවා. මැදට චිකන් දාලා පිට්ටු හදනවා. ඉතින් ඒක මෙහි ලංකාවේ මම එහෙම දැක්ලා නැහැ. මෙහි තියෙනවා. මෙහි සරම ඇඳන් ඉන්න අය ඉන්නවා. ඉතින් ලුංගි කියලා මෙහි කියන්නේ පරිසරය. ඒ කියන්නේ වෙදර් එක, කාලගුණය ලංකාවේ වගේම තමයි. චුට්ටක් මට හිතෙන්නේ රස්නේ කියලා. මේකට මේක නේවි කැම්ප් එකක්. මෙහි කේරළ වල තියෙන
එතකොට මෙහෙත් එයා quality index එකක් තියෙනවා. ඒ කියන්නේ වායු තත්ත්වය ගැන දැනුත් යන්නේ තව ගඟකින්. මේ පැත්තෙන් ඒ ගඟ පැහැදිලිව පේනවා. මේ පැත්තේ මොන හරි හදාගෙන යනවා පාරේ. ඉතින් සෑහෙන බයික් තියෙනවා මෙහෙ. ඔය විදියට ගොඩනැගිලි හැදිලා තියෙනවා. ඉතින් එක ප්‍රාන්තයක්නේ කේරළ කියලා කියන්නේ. සමහර වචන හින්දි වචන, සමහර ඒවා ද්‍රවිඩ වචන. ඉතින් ද්‍රවිඩ භාෂාවට තමයි කේරළ භාෂාව, මලයාලම් භාෂාව ළඟම. ඉතින් මම කියවල බැලුවහම කියනවා ඉන්ටර්නෙට් එකේ ද්‍රවිඩ භාෂාව දන්න අයට මලයාලම් තේරෙනවා, මලයාලම් දන්න අයට ද්‍රවිඩ භාෂාව කියනකොට තේරෙනවා. يعني කතා කරන අනිත් ලියන ඒවා කොහොමද කියලා මම දන්නේ නැහැ. ඒක එහෙම කියලා තිබුණේ නැහැ. මේ තියෙන බස් එක. ටිකක් රස්නේ ඉතින්. සෙල්සියස් අංශක 32 තමයි පෙන්වන්නේ දවල්. සංස්කෘතිමය පළාතක්. ඒ කියන්නේ හින්දු ආගමට අදාළ එක එක දෙවිවරු අදහන එහෙම පළාතක්. විෂ්ණු දෙවිවරු අපි ගියා කෞතුකාගාරයක් බලන්න. එතකොට පෘතුගීසින් 1503 දී මෙහෙට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ගිවිසුමක් අත්සන් කරලා රජවරුත් එක්ක මෙහි පාලනය කරලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අයින් කරලා තියෙන්නේ ලන්දේසි ඇවිල්ලා. ඊළඟට ඒගොල්ලෝ අයින් කරලා තියෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ඇවිල්ලා. ඉතින් වෙන්නේ මෙහි මිනිස්සු බස් එකක්. ඉතින් මට හිතේ ආසාවක් තිබුණා කේරළ ඇවිල්ලා යන්න. ඒකයි මම ආවේ. KL වලින් පටන් ගන්නෙ. ඔය තියෙන චිත්‍රපට වෙනෙන් ගහලා තියෙන පෝස්ටර් එහෙම බැනර් මේ හරිය ගොඩක් ගහලා තියෙනවා. මම ටික zoom කරලා මේ තියෙන. හොඳට පේන්න ඕන නිසා. සල්වාරි ඇඳුම ඇඳගෙන යන අය ඉන්නවා. මේක අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක්. මේ හරිය තියෙන අපාර්ට්මන්ට්ස්. ගොඩක් කඩ ළඟ පිහිටලා තියෙනවා. දිගටම ලංකාවේ නම් පාරවල් ඉවර වෙනවනේ. මෙහි ඉවර වෙන පාටක් නැහැ. දිගටම කඩ තියෙනවා. මුම්බායි වාරණසි වගේ තමයි. රතු පාට අරලිය වගේ මල් జాතියක් තියෙනවා අර ගහේ. පිටරට අධ්‍යාපන පිටරට යන්න තියෙන අයට ඉංග්‍රීසි උගන්වන ඒ වගේ තැන් ගොඩාක් තියෙනවා. කොහේ හරි රටකට ඕස්ට්‍රේලියාව, සෞදි අරාබියා හරි UK ඒවා ફોකස් කරලා තියෙන ආයතන ගොඩක් තියෙනවා.
कोची अरे पेत्र तमय कोची कोटुव කියලා තියෙන කොචින් කියන ගුවන් තොටුපළට තමයි අපි ආවේ. माँ वो इधर दूसरे देश में नंबर नहीं मिलता है ना, इसीलिए मैं नीतू को बोला करके बात कर ले करके माँ से. अभी मैं इंडिया में आ गया हूँ मैं, तो 2 रोज नहीं तो 3 रोज में आता हूँ माँ. हाँ क्योंकि तो अभी हाँ नीतू को लेने के लिए जाता हूँ. अभी वही सोच रहा हूँ, बैग भरा हुआ है ना, वो 2 ज्यादा बैग है और इसीलिए नहीं तो इस वीक के अंदर में, नहीं तो 5 नहीं 10 दिन के अंदर में लेके आता हूँ ना माँ.